පින් ගොඩාක් කරනකොට අර අකුසල් වල විපාක ශක්තිය යටපත් වෙලා යනවා. නැති වෙන්නේ නැහැ. ඒවා යටපත් වෙනවා. පින බලවත් වෙනවා. ආයි කාලයක් ගිහිල්ලා ආයි මතුවෙන්න පුළුවන්. දැන් අපි ගමු මේ කර්ම විපාක දෙනකොට දැන් අපි හිතමු කෙනෙක් ඉන්නවා පින්පව් දෙකම කරපු කෙනෙක්. එයාට පින පැත්ත මරණ මංචකේ පින පැත්ත බලවත් වුණොත් මරණ මංචකේ එයා මරණින් මත්තේ උපදිනවා දිව්‍ය ලෝකේ. දෙව්ලොව කියන්නේ අකුසල් විපාක දෙන තැනක් නෙමෙයි. කරපු අකුසල් ටික යටපත් වෙනවා. නැති වෙන්නේ. යටපත් වෙලා ඉතිරි වෙනවා. කරපු පින් කල්ප ගණන් කරපු පින් වෙන්න පුළුවන්. ඒවා මතුවේවි දෙව්ලොව විපාක දෙන. මොකද එතන තියෙන ගති සම්පත්තිය. පින විපාක දෙන තැනක ඉපදිලා තියෙන්නේ. පිනේ විපාක කල්ප ගණන් එහෙ ගෙවනවා. එහෙ පිනේ විපාක ගෙවලා ඒ පින කාලයක් කල්ප ගානක් යනකොට පිනේ විපාක ගෙවිලා විපාක ශක්තිය අඩු වෙනවා. එතකොට දැන් බලවත් අර යටපත් වෙච්ච අකුසලේ බලවත් වෙනවා. සමහරු දෙව්ලොවින් චුත වෙලා කෙලින්ම නිරේට වැටෙනවා. සමහරු දෙව්ලොවින් චුත වෙලා තිරිසන් අපායට പ്രേත ලෝකෙට වැටෙනවා. බැරි වෙලාවත් පිනේ විපාක එහි කාලයක් ගෙවපු කෙනෙක් දෙව්ලොවින් චුත වෙලා මනුස්ස ලෝකෙට එන්න පුළුවන්. එහෙම එනකොට බලවත් වෙලා තියෙන අර යටපත් වෙච්ච අකුසල් නම් උපදින්නේ බොහොම දුප්පත් තැනක වෙන්න පුළුවන්. ඊළඟට කොච්චර හොද කරත් එයාට නින්දා අපහාස බොරු චෝදනා කරදර ජීවත් වෙන්න අමාරුයි. මොන හොඳ දේ පටන් ගත්තත් මොකක් හරි ප්‍රශ්න එනවා. හරි කරදර. අර අකුසල් හරියට මතුවෙලා ලෙඩ රෝග ප්‍රශ්න ඒ ඔක්කොම මතුවෙලා විපාක දෙනවා. හැබැයි ඒක අපිට හොයන්න පුළුවන් මෙහෙම දැන් ඒ කොච්චර කරදර බාධා ආවත් සසරේ පින් කරපු මනසක් තියෙන කෙනාගේ විඥානය තුල සසර පුරුද්ද තියෙනවා. එයා කොච්චර දුප්පත් වුණත් වේලක් කර වේලක් කාලා හරි දන් දෙනවා. ඇයි යාට සසර පුරුද්ද තියෙන දන් දීලා. කොච්චර කරදර තිබ්බත් කොහොම හරි සිල් ගන්න යනවා. අඩු ගානේ බණ ටිකක් අනුන්ගෙන් ගෙදරක බණ ටිකක් ඇහුණත් ගිහිල්ලා වාඩි වෙලා කොහේ හරි ඉඳන් බණ ටිකක් අහනවා. පින් කරනවා. අර සසර පුරුද්ද. හැබැයි යා ගැන හරියට දන්නේ නැති කෙනෙක්. එයාගේ සසර ගමන ගැන දන්නේ නැති කෙනෙක් පිටින් මනුස්ස ලෝකෙ දිහා බලනකොට පේන්නේ මෙච්චර හොඳට ඉන්න මිනිස්යාටමනේ අයි මේ කරදර. කෝ ඒවැ විපාක. හතර පොයිට සීල් ගන්න උපාසකම්මා දන් දෙනවා කාටවත් කරදරයක් නැහැ. ඒ මිනිස්යාටමයි මේ කරදර කියලා. එතකොට මිනිස්සුන්ගේ මනසට නිකන් ඇස් දෙකෙන් බලනකොට පේනවා පිනේ විපාක නැහැ වගේ එකක්. පින් කරන මිනිහාටම කරදර වගේ එකක් පේනවා. පේන්නේ අර මනුස්ස ලෝකේ විපාක දෙන අකුසල් ටික පෙවුනට එයා පෙර විඳපු දේවල් සසරේ ඒවා ගෙවපු හැටි ඒවා පේන්නේ නැහැ මිනිස්සුන්ට. ඊළඟට ඔය ගොඩක් මිනිස්සු වරද්ද ගන්න අනිත් පැත්ත තමයි අපි ගමු ඔය පින්පව් දෙකම කරන අය අතරින් අපි ගමු වැඩිපුර අකුසල් කරපු කෙනෙක් ගැන හිතමු. මේ අකුසල් කරපු කෙනා මරණ මංචකේ අකුසල් බලවත් වෙලා නිරේට වැටෙනවා. නිරේට වැටුණාට පස්සේ එයා කරපු පිනුත් తీරවා කියලා හිතන්න. නිරේ කියන්නේ පින විපාක දෙන තැනක් නෙමෙයි. එතන ගති විපත්තියක්. එතන තමන් කල්ප ගණන් කරපු අකුසල් මතුවේවි අකුසල විපාක ගෙවන තැන. ඒ මතුවෙච්ච අකුසල විතරක් නෙවෙයි තව සසරේ අකුසල් මතුවේවි අපායේ සමහරට අපි ගමු අපායේ කල්ප ගණන් අපායේ කියලා. ඒ අපායේ දුක් විඳ අපායෙන් අපායට වැටි යනකොට අර අකුසල විපාකවල විපාක ශක්තියත් ගෙවිලා අවසන් වෙනවා. ඒවා අඩු වේගෙන එනකොට කරපු පිනක් මතු වුණොත් ආයි සුගතියකට